Welcome back to my YouTube channel. ඔන්න ඉතින් ඔය දවසකට පස්සේ මම ආයෙත් වීඩියෝ එකක් අරගෙන ආවා. ඇත්තටම වීඩියෝස් ගේන්න කිසිම මූඩ් එකක් තිබ්බේ නැහැ. ඒත් මම අද හිතුවා නෑ අනිවාර්යයෙන්ම වීඩියෝ එකක් අරගෙන එන්න ඕනේ කියලා. ඉතින් මම මේ තෙමිච් කිකිලි වගේ ඉන්නේ කියලා ඔයාලා දන්නවද? ඉන්න පෙන්නන්න. ඉතින් මම අද හිතුවා ෆේස් මාස්ක් එකක් දාන්න. අද මම මේක දාන්න යන්නේ මුල්තාන් මිට්ටි, ඒකට කස්තුරි කහ වතුර චුට්ටක් ඇඩ් කරලා. මොකද මගේ ඇලෝවෙරා ජෙල් එක ඉවර වෙලා. ඉතින් මට වැඩ ගොඩාක් කරන්න තියෙනවා. ගෙදර වැඩ මුකුත් තාම කරලා නැහැ. මම හිතුවා ඉතින් නිකන් දින මූණ නෙලාම පැක් එකක් දාලාම කරමු කියලා. Let's go. ඔක්කොම හරි. මම මූණ හොඳට හොදන් ආවේ. දැන් දාමු. වටපිට ඇහෙන ශබ්ද නම් ගණන් ගන්න එපා. ඒව සාමාන්‍යයි. හායි, ඉතින් කොහොමද ඔයාලට? ඔන්න වීඩියෝ එකේ මුලදී කිව්වා වගේම welcome back to my YouTube channel. ඉතින් මම දිල්කි. ඔයා අද නම් මගේ channel එකත් එක්ක අලුතින් එකතු වුණේ. ඉතින් ඔයාවත් මම සාදරයෙන් මගේ channel එකට පිළිගන්නවා. ඉතින් වැඩ ගොඩාක් තියෙන දවසක් වුණත් මට හිතුණා skin care එකක් කරන ගමන්ම මෙන්න මේ vlog එක පටන් ගන්න ඕනේ කියලා. ඉතින් මම ඔය පෙන්නනවා වගේ මගේ face එකට face pack එකක් තමයි apply කරන්නේ. අද vlog එක ටිකක් දිග වෙයි. හැබැයි හරිම වෙනස්, හරිම ලස්සනයි කියලා මට හිතෙනවා. ඉතින් දිගටම රැඳිලා ඉන්න. එතකොට ඔයාලටම තේරෙයි මේ vlog එක කොච්චර ලස්සනද කියලා. ඉතින් ඔන්න මම face pack එක apply කරලා ඉවරයි. එතනින් එහාට මම මොනවද කරන වැඩ ටික කියලා අපි ඉස්සරහට බලමු. තව දෙයක්. ඉතින් මම කලින් වීඩියෝ එකේ ඔයාලත් එක්ක ෂෙයා කරගත්තා මට සබ්ස්ක්‍රයිබර්ස්ලා 50 ගාණක් ඉන්න කියලා. කියන්න සතුටුයි. මේ වීඩියෝ එක අප්ලෝඩ් කරද්දී 60 ගාණක් ඇවිල්ලා තියෙනවා. ඉතින් චූටි ගාණක් වුණත් ඒ වැඩිවීම මට ඇත්තටම හරිම සතුටුයි. ඉතින් මාව සබ්ස්ක්‍රයිබ් කරලා මට සපෝට් කරන හැමෝටම ස්තුති කරන්න. මම මේක ටයිම් එකක් කරගන්නවා. ඉතින් ඔන්න ෆේස් පැක් එක ඇප්ලයි කරලා මම දැන් කඩි මුඩියේ මගේ හවස වැඩ ටික ඉවර කරන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. ඉතින් ඔයාලට ඔය පේනවා වගේ රෙදි වගේක් තිබ්බා. ඉතින් ඒ ටික තමයි මම දැන් ඔය නවන ගමන් ඉන්නේ. ඊට පස්සේ ඉතින් නවාගත්ත රෙදි ටික අල්මාරියට දාගන්න තමයි ඉතින් ඔය ලෑස්ති වෙන්නේ. මෙතනදී කියන්න ඕනේ පර්සනල් පවා මට මැසේජ් දාලා කට්ටිය කිව්වා මේ මගේ වීඩියෝස් වල බ්‍රයිට්නස් එක චුට්ටක් අඩුයි කියලා. ඒක ඇත්ත. මම ඒක පිළිගන්නවා. ඒකට හේතුව තමයි ළමයි මම හිතන විදිහට මට vlog එකක් කරන්න මතක් වෙන්නේ හැමදාම රැට. ඉතින් කොච්චර ලයිට්ස් දැම්මත් ඒ වෙලාවට ඇත්තම කිව්වොත් කළුවරයි. ඉතින් ඒක තමයි මගේ වීඩියෝස් වල බ්‍රයිට්නස් එක අඩු වෙන්න හේතුව. ඒක තමයි ඉතින් මගේ වීඩියෝස් වල එළිය අඩු වෙන්න හේතුව. ඉතින් ඔන්න මම ඇඳ එහෙමත් ඉක්මනට මස් කරගත්තා. ඔය පෙන්නන්නේ මම මේ දවස්වල කියවන්න ගත්ත පොත. ඉතින් බුක් ෆෙයාර් එකෙන් අරගත්ත අන්තිම පොත තමයි ඔය තියෙන්නේ මට කියවන්න. මොකද මේ පාර බුක් ෆෙයාර් එකක් තියෙනවනේ. ඉතින් ඉක්මනට ඒ ටික කියවලා ඉවර කරන්න ඕනි කියලා හිතුවා. ඉතින් මම ඒකේ රිවිව් එකත් අරගෙන එන්න. ඉතින් දැන් ඊළඟට මම ආවේ මගේ කිචන් එකේ චූටි වැඩ වගේක් තියෙනවා. ඉතින් ඒ ටික කරන්න. අපි ඉතින් ඒ ටික කරමු. ඉතින් මම අද වැඩ ඉවර වෙලා එන ගමන් පොඩි ග්‍රොසරිස් ටිකක් අරගෙන ආවා. ඒ කියන්නේ මම ග්‍රොසරිස් ගන්න දැන් සතියකට සැරයක් කියලා ඔයාලත් එක්ක ෂෙයා කරගෙන තියෙනවානේ. ඉතින් ගිය සතියේ ඔය ලූනෝ, අවුමිලිස්, තක්කාලි වගේ කියන දේවල් ටික මගේ ඉතුරු වෙලා තිබ්බා. ඉතින් මම ඒ ටික ගිය සතියේ ගත්තේ නැහැ. ඉතින් සතියේ මැද වගේ වෙද්දි ඒ ටික ඉවර වෙච්ච නිසා මම ඉතින් අද වැඩ ඉවරලා එන ගමන් ඒ ටික අරගෙන ආවා. ඉතින් මම දැන් ඒ ටික අදාළ තැන් වලට, අදාළ බොක්ස් වලට පිළිවෙලට දාගන්න එක තමයි කරන්නේ. මොකද එහෙම කරගත්තාම මාරම ලේසි. මම අර හැමදාම කියනවා වගේ සතියකට සැරයක්, මාසෙකට සැරයක් ගෙදරට ඒ වගේ අයිටම්ස් අරගෙන අපි රීස්ටොක් එකක් තියාගෙන මැනේජ් එකක් කරන ගමන් අපි මේ දේවල් පාවිච්චි කරොත් ඇත්තටම අපේ සල්ලි නාස්ති වෙන එක නම් මාරම විදියට අඩුයි. ඒක මම දැන් මැරි කරලා අවුරුද්දක් විතර ගිහින් තියෙන නිසා ඒකේ යම් තාක් දුරට එක්ස්පීරියන්ස් එකක් තියෙනවා. ඉතින් මට හිතුණා ඒව ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. මොකද දැන් ඔයාත් ගෘහණියක් නම් මේ වීඩියෝ එක බලන එක්කෙනෙක් නම් ඉතින් ඔයාලත් ඒ අදහසට ඔයාත් එකඟ වෙයි කියලා මම හිතනවා. ඉතින් ඔන්න ඔහොම තමයි මම පරණ දේවල් ටික උඩින් දාගන්න ඕන නිසා ඒවා වෙනම අයින් කරලා
මේ අලුත් ඒවා දාලා ඉතින් පරණ ඒවා උඩින් දාලා එහෙම ඉතින් ওই බොක්සස් ටික මම ලස්සනට හදාගත්තා. ඒ වැඩ ටික ඉවර කරලා මම දැන් ලෑස්ති වෙන්නේ හවස අපි තේ බොන්න ගත්ත භාජන ටික සෝදලා දාන්න. මම මේ ටයිම් එකට මාරම ආසයි. මොකද මාරම රිලැක්ස් කිසිම කලබලයක් නැහැ. ඉතින් අදාළ වැඩ ටික කරලා ඉවර කරන්න තමයි ඉතින් මට තියෙන්නේ. හරි ඒ ඔක්කොම වැඩ ටික ඉවරයි. මම දැන් මේ ලෑස්ති වෙන්නේ මම ඔය ඔක්කොම වැඩ කරන්න කලින් ෆේස් පැක් එකක් දැම්මනේ. ඒක රිමූව් කරගන්න. මම ඔයාලට ඔය පෙන්නන්නේ සමහර තැන්වල හොඳටම වේලා සමහර තැන්වල මධ්‍යස්ථයි. ඉතින් මධ්‍යස්ථ මට්ටමේ තියෙන තමයි ගොඩක්ම හොඳ. අර ගොඩාක් වේලුනාම මූණ අර අපි ඉරිතැරෙනවා වගේ වෙන නිසා. ඊට අමතරව ගාන ඕනම පැක් එකක් කන් දෙකට බෙල්ලට ඒ දේවල් වලටත් ගාන්න නැත්තම් කලස් දෙකක් වගේ පේන නිසා. ඒ වගේම තමයි ඔක වොෂ් කරද්දී කිසිම ෆේස් වොෂ් එකක් සබන් එකක් පාවිච්චි කරන්න එපා. ඔය විදිහට මම පෙන්නන විදිහට උඩ අතට ස්ක්‍රබ් කර කර ඔය ටික හොදගත්තා නම් හරි. ඔයාලටම පේනවා ඇති මූණේ තියෙන වෙනස. හරිම බ්‍රයිට් ලුක් එකක් ඇවිල්ලා තියෙනවා. මම ඔයාලට තවත් ටිකක් ලං කරලම පෙන්නන්නම්. ඒක මාරම ෆ්‍රෙෂ් ලුක් එකක්. ඔයාලා පාටි ඉවෙන්ට් එකකට වගේ යන්න ඉන්නවා නම් ඊට කලින් මෙන්න මේ වගේ පැක් එකක් මූණට යූස් කරලා ගියා නම් හරිම ලස්සන ග්ලෝ එකක් ගන්න පුළුවන්. ඉතින් ඔයා ගෙදර නිදහසේ ඉන්න වෙලාවකට නැත්තම් සතියකට සැරයක් අනිවාර්යයෙන්ම මේ වගේ පැක් එකක් ඔයාගේ ෆේස් එකට බොඩි එකට ඇප්ලයි කරන්න. දැන් නම් මගේ වැඩ ඔක්කොම ඉවරයි. දැන් තියෙන ඉතින් පහන තියන්න ගේ දොරවල් අස් කරලා. එහෙනම් ඉතින් මම තව අලුත් ලස්සන වීඩියෝ එකක් අරගෙන ඉක්මනටම එන්න.